සිතට සුවය ආචාර්ය ගරු තිලකසිරි ප්‍රනාන්දු පැතුනි පියතුමා. සිතට සුවය අත්දැකීම් සැමවිටම අනාගතයට පාඩමක්. ඔබත් මමත් මේ ජීවත් වෙන ලෝකයේ විවිධ අත්දැකීම් වලට මුහුණ පානවා. හොඳ වගේම නරක අත්දැකීම් තියෙනවා, යහපත් වගේම අයහපත් අත්දැකීම් තියෙනවා ඔබට මට. මේ හැම අත්දැකීමක් තුළම තියෙනවා ඉගෙන ගන්න යමක්. විශේෂයෙන්ම යම්කිසි අයහපත් අත්දැකීමක්, නීරස අත්දැකීමක්, තිත්ත අත්දැකීමක් ඔබේ මගේ ජීවිතයට ඇතුළු වුණාම අපි ඒ තුලින් අනාගතයට ලොකු පාඩමක් ඉගෙන ගන්නවා. ඒ පාඩම තමයි මේ අත්දැකීම මට ලැබුණේ ඇයි? මොකද්ද මේකේ තියෙන පණිවිඩය? මේකෙන් මිදෙන්න මම මොනවද කරන්නට ඕනේ? මේක හොඳද නරකද? ජීවිතේ මම පිළිගන්නේ කොයි විදිහටද? මෙන්න මේ ආදි වශයෙන් ලොකු විශ්ලේෂණයක් කරගන්න, ලොකු විග්‍රහයක් කරගන්න ලේසි අපි එක එක්කෙනාගේ ජීවිතවල අපට ලැබෙන අත්දැකීම්. සමහර අත්දැකීම් තියෙනවා පෞද්ගලිකයි. ඒවා අතිශය පෞද්ගලිකයි. මේ අතිශය පෞද්ගලික අත්දැකීම් වලට ඔබට මට ඇතුළු වෙනකොට, නැවත නැවත ස්මරණය කරනකොට ජීවිතේ අපි ගමන් කරනවා තව අලුත් තැනකට. සමහර වෙලාවට තමන්ගේ අත්දැකීමත් වගේම අනිත් අයගේ අත්දැකීමක්, වෙනත් කෙනෙක්ගේ අත්දැකීමක් අපට කියනකොට මේ අත්දැකීම මට මෙන්න මෙහෙම වුණා, මං ඊට පස්සේ මෙන්න මේ වගේ දේවල් වුණා, මං කඩා වැටුණා, හඬා වැටුණා කියලා කියනකොට මේක ඒ අත්දැකීම තමන්ගේ කරගත්තාම තමන්ට එක්තරා විදියක අවධානයට ලක් වෙන්නට පුළුවන්. යම්කිසි රෙඩ් නෝටිස් එකක්, එහෙම නැත්නම් රෙඩ් ලයිට් සිග්නල් එකක් වගේ ජීවිතේ අන්න ඒ කෙලවරට යන්න එපා කියලා අන්න ඒ අර්ථයෙන් හිතා ගන්න පුළුවන් නම් අපි කොයිතරම් හොඳ මිනිස්සු වෙනවද? අත්දැකීම් වලින් ජීවත් වෙන්න, ඒ ජීවත් වෙච්ච අත්දැකීම් ජීවිතේ නැවත ස්මරණය කරන්න, යලි මතක් කරගන්න. අන්න එහෙම වුණාම අත්දැකීම් සෑම විටම අනාගතයට හොඳ පාඩමක් වෙනවා. ඔබට ජෙසු පිහිටයි.